මකර ලග්නය මකර ලග්නයට ලියන ලද මෙම ලග්න පලාපලය පොදුවේ මකර ලග්න හිමියන්ට වන අතර එය නිවැරදිව තමාට බලපාන ආකාරය තම තමන්ගේ ජන්මපත්‍ර මගින් නිවැරදිව පරීක්ෂා කර බලාගත යුතුය. මකර ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති සනි 3 වැන්නේද, චන්ද්‍රයා 5 වැන්නේද, ගුරු වක්‍ර වී 6 වැන්නේද, රාහු 2 වැන්නේද, කේතු 8 වැන්නේද, කුජ බුධ රවි සිකුරු යන ග්‍රහයන් 12 වැන්නේද ගෝචර කරමින් ආරම්භ වන මෙම වර්ෂය ඔබට ධනය මුදල් හදල් ලැබුණද අධික ලෙස වියදම් වන කාලයකි. ධනයේ වියදම් වන්නේ බොහෝ දුරට වැදගත් කමක් නැති දේවල් නිසා සිතේ ප්‍රීතිය අඩු කරයි. රැකී ආරක්ෂා වලින් උසස් වේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. දියුණුවක් ඇති වේ. දියුණුව සඳහා කරගෙන යන කටයුතු තව තවත් විශාල වේ. ආදායම වැඩි වේ. පතල් වැඩවලින්ද ඒවා පිළිබඳ ගනුදෙනු වලින්ද ලාභ ලැබෙන කාලයකි. නමුත් වසරේ මැදට යත්ම වෙළඳාම් වලින් පාඩු සිදුවේ. රැකියාවේ ඇතිවන ප්‍රශ්න නිසා සිතට කනගාටුවද දුකද ඇතිවේ. ගෘහ ජීවිතය සිතට ප්‍රීතිය ගෙන දෙන කාලයකි. ශරීර සනීපයටද හේතු වේ. කරගෙන කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන ලද කටයුතුද දියුණු වේ. තත්ත්වය උසස් වේ. සතුරන්ගෙන් ජය ලැබේ. තම බලය වැඩි වේ. දේපල ලාභ ලැබේ. අයිතිවාසිකම් ලැබේ. උසස් අය හා ආශ්‍රය ඇති වේ. උසස් අයගෙන් උපකාරද ලැබේ. අසනීප වලින් සුවය ලැබේ. නොයෙක් ද්‍රව්‍යමය ලාභ ලැබේ. උත්සව වලට සහ සමාගම් වලට ආරාධනා ලැබේ. වාසනාවන්ත කාලයකි. නම හොඳ වේ. නම්බුව ලැබේ. අලුත් මිතුරන් ඇති වේ. භූමියෙන් ලාභ ලැබේ. ස්ත්‍රීන් සමග ප්‍රීති වීමට ලැබෙන කාලයකි. ස්ත්‍රී සැපද මංගල යෝගද ඇති වේ. ණය ගනුදෙනු වලින්ද ඉඩකඩම් හා ගෙවල් බදු දීම් වලින්ද ලාභ ලැබේ. තමාගේ කටයුතු වලට මහලු අයගෙන්ද වැඩිහිටි අයගෙන්ද උපකාර ලැබේ. එසේම දියුණු නුවණින් කරන කටයුතු වලින්ද උත්සාහයෙන් කරන කටයුතු වලින්ද ලාභ ලැබේ. නමුත් ආදර බන්ධන වලින් සිත් ඇවුල් ඇතිවීමට පුළුවන්. කම් සැපට බාධා ඇති වේ. ශරීරයේ අසනීප ගතියක්ද සෑදීමට පුළුවන්. භාර්යාවගෙන් හෝ ස්වාම පුරුෂයාගෙන් හෝ මිතුරන්ගෙන් තම සිතට ප්‍රීතියක් ඇති නොවේ. gedara තම සිත් අසතුටු වන හේතු වන කරුණු ඇති වෙයි. ඉන්ද්‍රියන් පිනවන දේවලින් තමාට කිසිම ප්‍රීතියක් ඇති නොවේ. සතුරන් සමග අවුලක් හෝ ආශ්‍රය කළ හිතවතෙක් සමග අමනාපයක් ඇතිවීමත් ඒ නිසාම තමාට සිටි තැනින් ඉවත් යාමට සිතනා කාලයකි. සතුරන් සිටිනවා නම් ඔවුන්ගෙන් විපත්ති ඇති කළ හැකිය. කරදරදායක කාලයකි. තවද පවුලේ අය අතර අසල්වැසියන් හෝ ඔවුනොවුන් අතර වෙනස්කම් මතුවීමට ඉඩ තිබේ. හදිසි අනතුරක් වීමට අබුදරුවන් අතර ආරවුල් ඇතිවිය හැකි බැවින් විශේෂයෙන් ඉවසීමෙන් ක්‍රියා කළ යුතුය. න්‍යායික හෝ මිත්‍රයෙක් සමග ආරවුලක් ඇතිවීමට නියමිතයි. අවියායුධ වලින් තුවාල සිදුවීමට පුළුවන්. තම වටිනා දේ නැතිවීමට හෝ හොරකම් කිරීමටද සිදුවිය හැකිය. සුළු වශයෙන් වුවත් ඇඳුම් පැළඳුම් රෙදිපිලි ආදිය මිලට ගැනීමට ලැබේ. අධ්‍යාපනය තම ඥානය වැඩි දියුණු වේ. බොහෝ වෙහෙස මාන්සි වී ඉගෙනීමට සිදුවේ. විභාග වලින් ජය ලැබීමට නම් මනා කැපකිරීමක් සිදු කළ යුතුය. කාර්මික දේ ඉගෙන ගැනීමට හොඳ කාලයකි. ඒවායින් ප්‍රයෝජනද ලැබේ. යන්ත්‍ර සූත්‍ර වල වැඩ, මෙකැනික් වැඩ ඉගෙන ගැනීම සඳහා යහපත් කාලයකි. සෞඛ්‍ය බඩේ අජීර්ණ වලට හේතුයි. බඩගින්න අඩු වේ. රක්ත වාත බාධා ඇති වේ. මේ කාලයේදී ඒවා උත්සන්න වේ. කෑම නොදිරවීමේ ආබාධ ඇති වේ. සුබ දවස් අඟහරුවාදා බදාදා සිකුරාදා සෙනසුරාදා. සුබ වර්ණයේ නිල්. සුබ අංකය 6 8 9. සුබ මැණික් නිල් මැණික්. ඔබට සුබ දවසක්.